ජයග්‍රහණයේ සොයන ඔබේ හිත තුල වද දෙන ප්‍රශ්න වලට නිවැරදිම උත්තර සොයමු. එන්න අපි කතා කරමු. ටෝක් විත් නිලා සමග ජීවිතය දිනන්න. ඒ හුස්ම වලින් කළ ඇයදීම, ඒ කඳුළු බිඳුවල දුක, මේ හදවතේ තියෙන බර දැන් අපට හොඳටම පුරුදුයි. අපිට අහිමි වුණ දේවල් කතා කරන්න අපට දැන් කාලයක් නැහැ. අහිමිවීම් වල නැතිවීම් වල වේදනාව ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ජීවිතය උඩු යටිකුරු වුණාම, ගෙවල් දොරවල් දේපල අපේ ආදරණීය අය නැති වුණාම හිතට දැනෙන අඳුර විස්තර කරන්න බෑ. හිතෙනවා ඇති දැන් කොහොමද ආපහු පටන් ගන්නේ කියලා. මට කියන්න තියෙන්නේ ඔබ තනියම නෙමෙයි කියලා. ඔබ තාමත් ජීවත් වෙනවා කියන්නේ ඔබ තුල තවමත් විශාල ශක්තියක් තියෙනවා කියන එකයි. ඔව්, අපි දුක් වෙනවා, අපි කේන්ති ගන්නවා, අපි බය වෙනවා. මේ හැඟීම් සාමාන්‍යයි. ඒවා හිර කරගෙන ඉන්න එපා. කෑ ගහන්න, අඬන්න, විශ්වාසවන්තයෙකුට කියන්න. ඒ අතීතයේ වූ අත්දැකීම් වලින් දැනුම ලබා ගන්න. ඒත් ඒ අත්දැකීම් තුල දුක් වෙමින් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අතීතයේ ඔයාට නැති වුණ දේවල් නැවත කාටවත් ලබා දෙන්න බැරි වෙයි. සරල දේවල් වලින් මේක පටන් ගන්න. එකවරම ඔබ ලෝකය හදන්න හිතන්න එපා. අද දවසට කරන්න පුළුවන් කුඩා ඉලක්කයක් හදාගන්න. පුංචි දෙයකින් පටන් ගන්න. ඒ වගේම ශරීරයට සවන් දෙන්න. හරියට කන්න, ටිකක් නිදා ගන්න. පුළුවන් නම් විනාඩි 5ක් එළිය ඇවිදින්න. ශරීරය සුවපත් වෙද්දි හිතට ලොකු සැනසීමක් දැනේවි. ඉතින් හැමදේම අමතක වෙනකම් තනි වෙන්න එපා. පවුලේ අය, යාළුවෝ, අසල්වාසීන් එක්ක කතා කරන්න. ඔවුන්ට උදව් කරන්න. ඔවුන්ගෙන් උදව් ලබා ගන්න. ඔබගේ කතාව අනිත් අයටත් ශක්තියක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේ හැමෝම තුවාල වෙලා ඉන්නේ. ඒ තුවාල සුව වෙන්න කාලය දෙන්න. ඉවසීමෙන් ඉන්න. ගොඩක්ම වටින්නේ මානසික හා කායික සුවයයි. මේ මානසික සුවය කියන්නේ එක රැයකින් එන දෙයක් නෙවෙයි. ඒ ලැබෙන්නේ හෙමින්, පියවරෙන් පියවරයි. බලාපොරොත්තුවක් තියාගමු. මේ අර්බුදය අපේ ජීවිතයේ අවසානය නෙවෙයි. පරණ අහිමි වුණු දේවල් මතක් කරමින් දුක් වෙමින් සිටීමෙන් ඔබට අලුත් දේවල් මගහැරෙන්න ඉඩ තියෙනවා. මේ අපිට අලුතින් පටන් ගන්න ලැබුණු අවස්ථාවක්. දැන් ඔයාට පරණ අත්දැකීම් වලින් අලුත් බලාපොරොත්තු මතින් නැවුම් ජීවිතයක් ආරම්භ කරන්න කාලයයි. අපේ රටේ මිනිස්සු විදිහට අපිට පුදුම ශක්තියක් තියෙනවා. අපි එකට ඉඳගෙන කී දෙනෙක්ට උදව් කළාද? ඒ එකමුතුකම තමයි අපේ ලොකුම සවිය. අපි එකමුතුකම කියන අපේ හයිය මේ කාලෙත් පෙන්නවා. ඒ වගේම ඉස්සරහට එකමුතුව යලි නැගිටමු. මොන දේ නැති වුණත් එකමුතුකම, මනුස්සකම, පරිත්‍යාගය, ආදරය වගේ හොඳ ගතිගුණ අපි තුල සදහටම තියේවි. ගුණධර්ම තුලින් නැවත නැගිටිමු. මතක තියාගන්න. ඔබට තනියම මේක කරන්න බැරි නම් උදව් ඉල්ලන්න. උදව් ඉල්ලීම දුර්වලකමක් නෙමෙයි. ඒක තමයි මේ අවස්ථාවේ ශක්තිමත්ම තීරණය වෙන්නේ. අපි අපේම වීරයෝ වෙමු. අතීතය මතක තියාගෙන ඒක අපිට පාඩමක් කරගෙන ධෛර්යය අරගෙන අපි හැමෝම එකට නැගිටිමු. මොකද හෙට දවස බලාගෙන ඉන්නවා අපි වෙනුවෙන්. ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. ටෝක් විත් නිලා YouTube channel එක subscribe කරන්න යන්න.